එක් අලුත උපන් ජීවිතයක් වෙනුවෙන් මාංශ පටලස්තර 7ක් විවෘත වේ. සිසේරියන් සත්කමක් පිටුපස ඇති සැබෑ තත්වය ඔබ දන්නවාද? දරු ප්‍රසූතිය පිටතින් සරල බව පෙනුනද? සිසේරියන් සත්කමක් යනු හුදෙක් කැපුමක් කර දරුවා පිටතට ගැනීමකට වඩා එහා ගිය සංකීර්ණ ක්‍රියාවලියකි. සත්කම ආරම්භ කිරීමට පෙර මව සවිස්තරාත්මක අතිධ්වනික පරීක්ෂණයකට භාජනය විය යුතුයි. සත්කම් වලදී ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට ඇයගේ මුත්‍රාශය හිස් කරනු ලැබේ. මිය පටක ස්තර 7ක් වෙන් කරන පිරිමින්ට සිතා ගැනීමටවත් නොහැකි වේදනාවක් හරහා මවක් ගෙන යන සත්කමකි. අනතුරුව කොන්දට ලබා දෙන නිර්වින්දනය සිදු කෙරේ. සෙන්ටිමීටර 8ක් සිට 10ක් දක්වා දිගු ඉදිකටුවක් කොඳු ඇට පෙළට ඇතුළු කරන අතර එමගින් ඇයගේ පහළ කොටස හිරිවැටේ. ඇය ඉදිරියෙන් විෂ බීජ හරණය කළ තිරයක් මතු වූවද ඇයගේ සිතේ ඇති බිය කිසිවකින් නැවත්විය නොහැක. වෛද්‍යවරයා උදරය සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය කර ඊටම සියුම් ලෙස තිරස් කැපුමක් සිදු කරයි. ඉන්පසු සැබෑ ගමන ආරම්භ වේ. සම, මේදය, ෆැසියා සහ මාංශ පෙෂි අවසානයේදී ඝන ගර්භාෂ පටලය දක්වා ස්තර එකිනෙක විවෘත කරමින් කලල බෑගය වෙත ළඟා වේ. නිර්වින්දනය ක්‍රමයෙන් අඩුවන විට තුවාලය දැවෙන බව දැනේ. සෑම පියවරක්ම, සෑම කැස්සක්ම ඇඳේ පැත්තකට හැරීම පවා නවතත් දෙපළු වන්නාක් මෙන් අයට දැනේ. තරලය ඉවත් කිරීමෙන් පසු ඊතා ප්‍රවේශමෙන් දරුවාගේ හිස ලෝකයට ඔසවනු ලැබේ. පුංචි හැඬීමක් ඇසේ අලුත් ජීවිතයක් ආරම්භ වේ. නමුත් මවට සැත්කම තවමත් අවසන් නැත. වැදෑමහා ඉවත් කළ යුතුයි. ගර්භාෂය පරීක්ෂා කළ යුතුයි. පතුලේ ඇති මාංශ පෙෂිවල සිට සමේ මතුපිට දක්වා සෑම ස්තරයක්ම ඊතා නිවරදිව නැවත මැසිය යුතුය. ඉන්පසු එළඹෙන්නේ අමාරුම කොටසයි. එනම් සුවය ලැබීමයි. මහන්සිය, දුර්වලකම සහ මානසික පීඩනය නිසා ඇයට නිරන්තර සැලකිල්ල සහ අවබෝධය අවශ්‍ය වේ. ඇය සිය ජීවිතය පරදුවට තබා දරාගත නොහැකි වේදනාවක් විඳිමින් දරුවෙකු මෙලවට බිහි කිරීමට තම ශරීරය කැප කරයි. එබැවින් මවකගේ ශක්තිය කිසි විටකත් අවතක්සේරු නොකරන්න. ඇයගේ ශක්තිය ගොඩනැගී ඇත්තේ රුධිරය, ධෛර්යය සහ ආදරය මතයි. එය ලෝකයේ ඕනෑම බියකට වඩා ඊටමත් ප්‍රබලයි. දරු ප්‍රසූතියෙන් පසුවද ඇයට ආදරණීය ලෙස සහාය වීම ඇයට මහත් සහනයක් ගෙන දෙයි. ඔබත් සිසේරියන් සත්කමක් හරහා මව්පදලිය ලැබූ කෙනෙක්ද? එදා ඔබට දැනුණු ඒ හැඟීම පහලින් කොමෙන්ට් කරන්න.